විවාහය කියන්නේ සෑම තරුණියකගේම ලස්සන හීනයක්. ඉතින් මේ දවසට ඔබ අඳින පළඳින දේවල් අනුවත් දවස විශේෂ වෙනවා. ආවට ගියාට මංගල ඇඳුම තෝරගන්න බැහැ. හොඳට හිතලා බලලා තමන්ට ගැළපෙන විදිහට තමයි මංගල ඇඳුම තෝරාගත යුත්තේ. අද අපි කතා කරමු මංගල ඇඳුම තෝරා ගැනීමේදී යුවතියක් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. පළවෙනි එක තමයි මිල. ඔක්කොටම කලින් ඕනම දෙයක් මිලදී ගන්න කලින් එම මුදල තමන්ට දැරිය හැකිද කියලා හිතලා බලන්න. මංගල සාරිය වුණත් එහෙම තමයි. මංගල සාරිය මිලට ගන්න කලින් තමන්ට ඒ සඳහා වියදම් කළ හැකි මුදල මුලින්ම තීරණය කළ යුතුයි. මනාලි අනිවාර්යෙන්ම සිය මංගල දිනේ ඉතාමත් වටිනා මිලෙන් අධික සාරියක් තෝරාගත යුතුයි. එහෙම නැත්නම් පැළඳිය යුතුයි කියලා නියමයක් නැහැ. මංගල සාරිය විවිධ මිල ගණන් යටතේ විවිධ වර්ගවලින් තිබෙනවා. ඔබේ කැමැත්තට අනුව ඔබට වියදම් කළ හැකි තත්වයට ගැලපෙන මංගල සාරිය තෝරා ගන්න. ක්‍රමය. ඔබ සැරසෙන්නේ උඩරට ක්‍රමයටද පහතරට ක්‍රමයටද යන්න මුලින්ම තීරණය කර ගන්න. උඩරට ක්‍රමයටම අදිනවා නම් ඔබ ඔසරිය ඇඳිය යුතුයි. ඔබට ඔසරිය ඇඳීම තරමක් අපහසුයි වගේ නම් කලින්ම ඔබේ ඔසරිය කඩා වසා ගන්න. ඔබ අඳින්නේ පහතරට ක්‍රමයට නම් සාරියක් අඳින එක තමයි ක්‍රමය. සාරිය නම් ආවට ගියාට තෝරගන්න බැහැ. සමහර සාඩ තිබෙනවා අඳින්න පුළුවන් වෙන්නේ ඔසරිය විතරයි. ඒ නිසා සාරියක් තෝරා ගැනීමේදී ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. සිරුරේ හැඩය. ඔබ සාරියක් තෝරා ගැනීමේදී ඔබේ ශරීරයේ හැඩය ගැන හිතන්න වෙනවා. ඔබ තරමක් මහත කෙනෙක් නම් ඔබේ සිරුර තවත් පළල් කර පෙනෙන සාරියක් නම් ගැලපෙන්නේ නැහැ. පිම්බී ඇති සාරියක් නෙවෙයි ඔබට ගැලපෙන්නේ. ඇඟට මැලී ඇති කඩා හැලෙන සාරියක්. ක්‍රේප් සිල්ක් සාරි හෝ ළඟින් මෝස්තර වැටි ඇති ලේස් සාරි වුණත් මහත සිරුරක් ඇති කෙනෙක්ට ලස්සන පෙනුමක් ගෙනෙනවා. ඔබ කෙට්ටුයි නම් ඔබව තරමක් මහත් කර පෙනෙන සාරියක් තමයි ගැලපෙන්නේ. පල්ලුවේ බෝඩරය උකුලේ පල්ල පෙනෙන ආකාරයට තිබුණහොත් සිරුරේ පළල වැඩි වෙලා තමයි දිස් වෙන්නේ. පල්ලුව පපුවට පෙනෙන පොඩට සහ නෙරියට කුඩා බෝඩරයක් තිබෙන සාරි තරමක් මහත් අයට ගැලපෙනවා. සිහින් සිරුරක් ඇති කෙනෙක්ට නම් සාරියේ වැලි තරමක් වැඩිපුර යදුවාම ලස්සනයි. වැලි තරමක් විශාලව පළලට සැකසීමෙන් සිහින් කෙනෙක්ට තරමක් පිරුණු මහත පෙනුමක් ලබා ගන්න පුළුවන්. සිරුරේ වර්ණය. වර්ණය කියන්නේ නම් සාරියක් නෙවෙයි. මොන ඇඳුම තෝරා ගන්න ගියත් විශේෂයෙන්ම සලකා බලන්න ඕනේ දෙයක්. සාරිය කොයිතරම් ලස්සන වුණත් සාරියේ වර්ණය ඔබේ සිරුරට ගැලපෙන්නේ නැත්නම් ඔබව අවලස්සනට පෙනෙනවා. සාරිය ලස්සනට පෙනෙන්නේ නැහැ. ඕනවට වඩා දීප්තියෙන් වැඩි වර්ණයෙන් යුතු සාරි මතින් ඔබ දිහා බලන අයව අපහසුතාවයට පත් කරනවා වගේම ඔබට වඩා ඔබේ සාරිය උලුප්පවා දක්වනවා. ආභරණ. සාරියේ පැහැ ගැන හිතද්දී පළඳින ආභරණ ගැන හිතන්න ඕනේ. උඩරට මනාලියක් නම් පළඳින්නේ සාමාන්‍යයෙන් රත්නන් ආභරණ නිසා මංගල සාරිය තේරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. සාරිය සහ ආභරණ යන දෙත්තේම දෙහිමින් දීප්තිමත් වීම සුදුසු නැහැ. හැමදේම සමබරව ගලප ගන්න උත්සාහ කරන්න. ඔබ තරමක් වර්ණයෙන් අඩුයි නම් ඔබේ පැහැයට වඩා ගොඩාක් ලා පැහැයක් තෝරාගත්තොත් ඔබව අවලස්සනට තමයි පෙන්වන්නේ. ඒ වගේ වෙලාවට ඔබේ සමේ පැහැයට ආසන්න දීප්තිමත් වර්ණයක් තමයි තෝරාගත යුත්තේ. සමහර වෙලාවට වර්ණ කීපයක් එකතු කරමින් ඔබටම නව වර්ණයක සාරියක් නිර්මාණය කරගන්න පුළුවන්. සමහර වෙලාවට විනිවිද පෙනෙන සාරියක් අරගෙන එහි යටකොටට වෙනත් වර්ණයක රෙදි තබා නව වර්ණයක් සකස ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඕෆ් වයිට් සාරියක් යටින් බේජ් පාටත් ක්‍රීම් පැහැති සාරියකට බිස්කට් පැහැති වර්ණයක් එක් කර ගැනීමෙන් තමන්ගේ සමට ගැලපෙන ආකාරයට සාරියේ පැහැ සකස් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. අඳින සාරිය අනුව ආභරණවල ගැලපීමක්ද තිබිය යුතුයි. රන් ආභරණ නම් ඔබ පළඳින්නේ සාරිය රන් පාට වූ විට ලස්සනයි. සම්පූර්ණයෙන්ම නොවුනත් සාරියේ රත්නම් වර්ණය අන්තර්ගත විය යුතුයි. සමහරුන් සාරියේ රත්නම් වර්ණයෙන් අරගෙන ආභරණ විදී වර්ණයෙන් ගන්නවා. මේන් සිදුවන්නේ සාරියේ වගේම ආභරණවලත් කල එළිය නැතිවීම. රන් ආභරණ වලට සුදු පැහැ සාරිය ගැලපෙන්නේ නැහැ. ඉතින් ළඟ තියෙන ඔයාගේ විවාහ මංගල්‍යයට සූදානම් වෙන ඔයා දැනගත යුතු තවත් කරුණු දැනගන්න අපිත් එක්කම රැඳෙන්න. වෙඩ්මේට් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.